प्यार हमको भी है प्यार तुमको भी है तो ये क्या सिलसिले हो गए बेवफा हम नहीं बेवफा तुम नहीं तो क्यों इतने गिले हो गए चलते चलते कैसे ये फासले हो गए हो क्या पता कहाँ हम चले හායි කොහොමද? ඉතින් ඔන්න අද මේ vlog එකේ මම ලංකාවේ ගත කරපු දවස් ටිකක කියන්නේ මම vlog ගොඩක් දැම්මා. ඒ වයින් ඉතුරු දවස් ටිකේ වීඩියෝස් ටිකකුයි මම ලංකාවේ ඉඳන් එනකොට මම ලංකාවේ ඉඳන් ආයේ මෙහි ඩුබායි වලට එනකම්ම වීඩියෝස් මේ vlog එකේ තියෙනවා. පාපයිලි thank you again go and do කාගේද? කාගේ ටොබි? ඔයාගේද? මං කවුද? කෝ ෆෝන් එක? නැද්ද? ෆෝන් එක නැද්ද? කෝ අත් දෙක පෙන්නන්න. අනිත් අත? ෆෝන් එක නැහැනේ. ආ? අත්තම්ම ගත්තද? ඒ බොරු කියන්නේ. එයා බොරු කියන්නේ කෝ අම්මා ගත්තද? හා කමන්නේ. අකුරු කියනවා මේ මොකද්ද? අර අම්මා කතා කරනවට අන්දවන්න. මේ ඔයා මල්ලි නේද? නෑ අයියා. අයියා. මල්ලිකෝ? බෙඩ් එකේද? දැන් ගිහින් ඇඳුමක් ඇඳන් එන්න යන්න. යන්න සුදුමත් යන්න. යන්න ඇඳුමක් ඇඳන් එන්න. නොන්න ඇඳුමක් ඇඳන් ඔන්න. ඉතින් අපි අද යන්නේ හොටෙල් එකක් බලන්න ඒ රත්න සයිඩ් එකේ මේ යන අතරතුර ඉතින් කඩයක් හම්බුණා ඒ රත්න පාරේ අපි උදේට කාලා හිටියෙත් නැති නිසා ඉතින් එතනින් අපි උදේට කෑවා. ගොඩක් අය කියනවා මගේ වීඩියෝස් වල ඇහෙන වොයිස් එකයි මම වොයිස් කරනකොට ඇහෙන වොයිස් එකයි දෙවිදයක් කියලා. මම වොයිස් එක වෙනස් කරන්නේ නැහැ. මොකද මේ මම වීඩියෝ වල කතා කරන්නේ එවලට ඕන විදියට. ඒ කියන්නේ සද්දෙන් මං ගෙදර අයක කතා කරන විදිය. ඉතින් වොයිස් කරනකොට මට එහෙම කතා කරන්න බෑ. හිමින් කතා කරන නිසා ඉතින් මේ වොයිස් එක තමයි එන්නේ. ගොඩක් අය කියන්නේ ඉතින් මගේ වීඩියෝස් බලන ටික දෙනෙක් ඉන්නවා. එයාලා තමයි ඉතින් කිව්වේ. වෙන අයත් ඉතින් එහෙම හිතනවත් දන්නේ නෑනේ. ඒක නිසා තමයි මම මෙහෙම දැම්මේ. මේ තැන ගොඩාක් ලස්සනයි.
මේක හම්බ වෙන්නේ රත්න පාරේ යනකොට තමයි. මේ වගේ තව ලස්සන තැන් ඉස්සරහා වීඩියෝස් වල තියෙනවා. මේ තමයි අපි ආව හොටෙල් එක. මෙතන view එක හරිම ලස්සනයි. මෙතන ගොඩක්ම ලස්සන උදේටලු. උදේ 6ට විතරලු. ඉතින් ඒ ටයිම් එකට අපිට එන්න බැරි වුණා. මේ වෙලාව දැන් 12ට විතර ඇති. ඔක්කොම දාන්න ඕනේ දැන්. මේ රත්න පාරේ යනකොට හම්බෙන ලස්සන තැනක්. මෙතන නම් තවත් හොටෙල් එකක් තියෙනවා. ඉතින් අපි මේ හැම තැනම බල යන්නේ. තියෙන හොඳම තැනට ඉතින් යන්න. ඒත් අද නෙවෙයි වෙන දවසක. පොඩි අය ඔක්කොමත් එක්ක එන්න තමයි මේ ඉතින් බල යන්නේ. Maduro bapak ni. Ami salad dah. Cude. Okada. Aili? Ko hi ke? Ko? Hi. කලින් වීඩියෝස් වල මන් පෙන්නපු ලස්සනම තැන් වලින් එකකට තමයි අපි දැන් මේ යන්නේ. කියන්නේ සමහරවිට අපි යන නාන්න කියලා. අපි නාලේ යන්නේ දැන් දල්පලට. අපි නාන්න යනවා.
මේ ඉතින් තවත් දවසක් කොනාන්නේ ya nanya ko negeri nanya ko ya වෙවුලනවද වෙවුලනවද ඔබි යන්න නෑ කො නැගිටින්න දැන් නැගිටින්න නාන්න ඔන්න ඉතින් මම රත්නපුරෙන් අද යනවා අද ගියාට මම දුබායි වලට යන්නේ තව දවස් 2-3කින්. ඉතින් ඔන්න අපේ ගෙවල් පාර පහු කරගෙන යන වීඩියෝ එකක් ඉතින් මං ගත්තා. මම මේ යන්නේ අක්කලයි ගෙදර. ඉතින් මං දවස් ගාණක් එහි ඉන්න නිසා දවස් 3-4ක් ඉන්න නිසා ඉතින් මගේ ටොබීවත් එක්කරන් ගියා. ටොබීට කොහොමත් පුරුදුයි මෙහෙම ගිහිල්ලා. මොකද මම ඉස්සරත් අක්කලයි ගෙදර යනකොට ටොබීව මේ විදිහට තමයි එක්කරන් යන්නේ. ඉතින් අක්කලා ගෙදර ආවා. ඊට පස්සේ මම අපේ මේ සුදු මාත්‍යා එක්ක ගියා බයික් පදින්න. එයා බයික් පදිනකම් බලාගෙන ඉන්න. කොටොබි වඩන තොබි ඇයි වඩ එන්න ඕනිද ආයෙන්න එන්න පිටිපස්සට Ya. Andi. Hello. Tobi? දැන් චුට්ටයි වෙවුලන්නේ.
අපේ අම්ම කොච්චි චිකන් එක හදන්නේ. කොච්චි තලන. මේ ඉතින් අපේ සුදු මහත්තයා බයික් පදිනකන් මමයි ටොබි සුදුමැණිකයි අපි කට්ටිය පාර ගාවට වෙලා ඉතින් බලාගෙන ඉන්නවා. අයියෝ මේ දන් වල දැන් ගැට ගහලා තියෙන්නේ. ඔය 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 ආයි දෙවෙනි පාරට. ඇම්බරිලා තියෙන්නේ දැන්. අන්න ටොබි මාමා දෙනවා. අන්න මාමා. අය. ඔය අම්මේ පැටලේ. මේ ඉතින් මම යන්න කලින් දවසේ ඩුබායි යන්න කලින් දවසේ අයියලත් ආවා අක්කලයි ගෙදරට. අනේ පව්. අද රෑ ඉතින් අපි මම හෙට යනවනේ. යන නිසා අපි ගෙනියන්න කෑම ಜಾති හදනවා. මේ නම් එවලේ කන්න හදන ඒවා. මේ තියෙන ඉතින් මම ඩුබායි වලට ඉතින් මගේ හස්බන්ඩ් තමයි මේ උයන්නේ. එයාට අරගෙන යන්න. Tobi? කොයිද ඉන්නේ? ආ? ඔව්. පුතාට ඉතින් මම මේ උයන්නේ. හා. පුතාට විතරක් කණියෙන් කන්න කියලා. ඒක තමයි වීඩියෝ කරනවා. යා තමයි. ආ මට වස්ස කියලා. ඕකේ. Oh my god. Doida? Doida? Tobi? Doida? Mang enak. Oh no. Halo. Ini polos මෙලෙසට උයලා තියෙනවා. පෙට්‍රෝලියට කිරි දාලා හදනවා. දැන් ඔතනට මේකටත් තියෙනවා. එතකොට මේකේ තියෙනවා. දැන් ඉතින් උදෙත් වෙලා ඩුබායි යන්න දවස මගේ ෆ්ලයිට් එක තියෙන්නේ හවස 6ට විතර 6:00ට විතර. ඉතින් අපි මේ දැන් උදේ ඉඳන්ම අක්කලා දැන් මේ පැක් කරන්න තමයි හදන්නේ කෑම ටික. මේක ගහන්න බෑ. curry එක itu අපි යමු පැකට්ස් බලන්න. Los ඉතින් කෑම ಜಾති ගොඩාක් පැක් කරලා දුන්නා. මෙතන තියෙන්නේ තව ටිකයි. තව තියෙනවා. මම මේ වීඩියෝ ගද්දි තිබ්බේ මේ ටික. ඉතින් ඊට පස්සේ මම එයාපෝට් එකට එන ටික නම් වීඩියෝ කරගන්න බැරි වුණා මට. ඉතින් ඩුබායි යන ෆ්ලයිට් එක එනකන් තමයි මේ ඉන්නේ.
මේ තමයි මීල් එක. හරි රසයි. ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් වල කෑම රසයි. දැන් ඉන්නේ මම ඩුබයි එයාපෝට් එකේ. දැනටමත් හස්බන්ඩ් ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් එයා ගාවට යන්න තමයි හදන්නේ. මන්ටම මගේ බෑග්ස් ටික කලෙක්ට් කරගෙන දැන් මේ යන්න තමයි හදන්නේ. ඉතින් අදට මේ vlog එක ඉවරයි. ආයේ ඉක්මනටම අලුත් vlog එකකින් හම්බෙමු. Okay, bye.